වහන්සේ අපි ආරාධනා කළත් වැඩ ඉන්නේ නැහැ කියන එකයි. යමක මහා ප්‍රාතිහාර්ය භාග්‍යතුන් වහන්සේ දක්වපු වෙලාවේ ඒ කියන්නේ තීර්ථකයන් দমনය කරන්න. ගණ්ඩබ්බ රුක්ක මූලයේ ප්‍රාතිහාර්ය දක්වපු වෙලාවේ මේ ප්‍රාතිහාර්ය දැක ගන්න රැස් වෙලා හිටපු පිරිස කෝටි ගාණක් ඉන්නතුනි. භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය නිමා කරලා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාර්යයෙන් පස්සේ මොනවද කළේ කියන කාරණාව ආවර්ජනය කරලා තව්තිසාවට වැඩියා. ඒ මාතෘ දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කරන්න තමන්ගේ මෑණියන් වෙනුවෙන් කළ යුතු යුතුයකම කරන්න මෙතෙක් ලෝකේ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා 7 වෙනි වස වැඩ ඉඳලා තියෙන්නේ තව්තිසාවේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේලාගේ වංශයේ සිරිත අනුගමනය කරමින් අපේ භාග්‍යතුන් වහන්සේත් 7 වෙනි වස වැඩ ඉන්නේ තව්තිසාවේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාර්යයෙන් අමන්දානන්දයට පත්වෙච්ච කෝටි ගාණක් මිනිස්සු නැවත බුදුරජාණන් වහන්සේ දකින්නතුරු අපි යන්නේ නැහැ කියලා නතර වෙනවා. ඉතින් මේ කෝටි ගාණක් මිනිස්සුන්ට කෑම කොහෙන්ද එතකොට? චූල අනාථපිණ්ඩික සිටුතුමා තමයි මාස 3ක් තිස්සේ මේගොල්ලන්ට 3 වේල කෑම දෙන්නේ. හිතන්න කෝටි 30 ගාණක් මට මතක හැටියට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සියලු පිරිසට 3 මාසයක් 3 වේලම කෑම දෙනවා. ඒතර මේගොල්ලෝ ශරීර කෘත්‍ය කරන්නේ කොහෙද යන්නේ? මේ තරම් පිරිසක්. මහමුගලන් මහරහතන් වහන්සේ ඒ වෙනුවෙන් ඉරදියක් දක්වලා තියෙනවා. යම් කෙනෙකුට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් හටගත්තොත් ඒ මොහොතේ ඔහු ළඟ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අවශ්‍ය සුදුසු පරිසරය නිර්මාණය වෙනවා. ඒක මොග්ගල්ලාණන් වහන්සේගේ ඉරදියක් තුළින් තමයි ඒක වෙන්නේ. කටයුතු නිමා වුණාට පස්සේ මහ පොළොව තෙමුණු තැන, වලවල් හරපු තැන, වැසිකිළියක් තිබුණ බවක් ඒ කිසිම දෙයක් එතන නැතුව යනවා. මේ විදිහට තමයි මේ 3 මාසෙ ගත වෙන්නේ. දවස් 87ක් බුදුරජාණන් වහන්සේ වඩිනකන් බලාගෙන හිටපු මිනිස්සු ඊළඟට මහමුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි දැන් මෙච්චර කාලයක් 3 මාසයකට ආසන්නයි අපි බලාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කවදද දැකගන්නේ? ඒ වෙලාවේ තමයි මහ මොග්ගල්ලාණන් වහන්සේ ඉරදියක් දක්වලා මහමෙර තුලින් වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද පද්මේ ළඟින් තව්තිසාවෙන් මතුවෙනවා. මතුවලා වන්දනා කරලා අහනවා, ස්වාමීනි මනුස්ස ලෝකෙට වඩින්නේ කවද? ඒ වෙලාවේ සඳහන් කළා මේ 3 මාසයේ නිමා වුණාම තව දින කීපයයි මම මනුස්ස ලෝකෙට ආපහු වඩිනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමක් වගේම මමත් වැඩම කරන්නේ සංකස්සපුර ద్వාරයටයි. ඒ කියන්නේ පින්නතුනි මෙතෙක් විශ්වයේ පහළ වුණ සියලුම බුදුරජාණන් වහන්සේලා 7 වෙනි වස් කාලයේ නිමා කරලා වැඩම කරලා තියෙන්නේ සංකස්සපුරයට. අන්න ඒක නිසාම තමයි සියලු බුදුවරුන් අත් නොහැල ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියක් හැටියට සංකස්සපුර ద్వාරය අවිජහිත පින්බිමක් කියලා අපි අද කතා කරන්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේත් එතෙන්ටයි වඩින්නේ කියලා දේශනා කළා. මහමුගලන් මහරහතන් වහන්සේ සවැත් නුවරේ ඉන්න මිනිස්සුන්ට ඒ බව සඳහන් කළා. සවැත් නුවරේ ඉඳලා සංකස්සපුරයට සාමාන්‍යයෙන් යදුන් 30 ගානකට ආසන්න දුරක් තියෙනවා. දැන් මේගොල්ලෝ කොහොමද මේ දුර පයින් යන්නේ? ඒ නිසා මිනිස්සු කියනවා, ස්වාමීනි මෙතන බවලතියෝ ඉන්නවා. ඒ වගේම දරු ගැබ් දරාගත්ත බවලතියෝ ඉන්නවා. ලාබාල වයසේ අය ඉන්නවා. වයෝවෘද්ධ පුද්ගලයෝ ඉන්නවා. මේ සාදුරක් උන් කොහොමද යන්නේ කියලා. මහ මොග්ගල්ලාණන් වහන්සේ ඒ පිරිසට ආමන්ත්‍රණය කරලා කියන්නේ, උපාසකවරුනි
යන්න පිටත් වෙන්න කියලා විතරයි. වෙනතුනේ උසට ගොඩ ගහලා තියෙන වී ගොඩ අපි යටින් කඩලා වී ගන්නකොට අර කන්ද මුදුනේ ඉඳලා තියෙන වී ඔක්කොම පහළට ගලාගෙන එනවා වගේ උපාසකවරුනි පිටත් වෙන්න ගමන කියනකොට මේ කෝටි ගාණක් පිරිස එකවර හෙළුණා කියලා කියන්නේ. ඒ කියන්නේ සියලු දෙනාම ගමන පටන් ගත්තා කියලා. ආයි ප්‍රශ්න කරේ නෑ ස්වාමීනි කොහොමද යන්නේ කියලා. ඒ කාරණාව විස්තර කරනවා කෙස් වැටිය ලෙහාගත්ත කාන්තාව. ඒ කෙස් වැටිය ගසා දාලා නැවත ගැට ගහ ගන්නකොට කෙස් වැටිය ලෙහුවේ සවැත් නුවරින්. ඇයි ඒක ගසා දාලා ගැට ගහනකොට සංකස්සපුර ద్వාරය කියලා. බුලත් පිටක් අනුභව කරන්න ගත්ත මහල්ලි. බුලත් පිටේ පස්පංගුව එකතු කරලා ඒක කටේ තියාගන්නකොට සංකස්සපුර ద్వාරයට ගිහිල්ලා කියලා. එතකොට කොහොමද මේ පිරිස මේ තරම් ඉක්මනට සංකස්සපුරයට ළඟා වෙන්නේ? ඒකත් මහමුගලන් මහරහතන් වහන්සේගේ 이르දියක්මයි කියලා සඳහන් කරන්නේ. මේ 이르දිවන්තයෙකුගේ 이르දිවන්ත භාවයේ පිළිබඳව හිතන්න යන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. ධානලාභියෙකුගේ ධාන විශේෂ ගැන හිතන්න එපා කිව්වා. එහෙම හිතන්න එපා කියපු කරුණු කීපයක් තියෙනවා. බුද්ධ විශේෂ ගැන හිතන්න එපා කිව්වා ඉවර කරන්න බෑ. ලෝක විශේෂ ගැන හිතන්න එපා කිව්වා ලෝකය ගැන හිතලා ඉවර කරන්න බෑ. සත්ව විශේෂ ගැන හිතන්න එපා කිව්වා. මොකද මේ ලෝකේ කොච්චර සත්තු ඉන්නවද කියන එක තීරණය කරන්න බෑ කිව්වා. කර්ම විශේෂ ගැන හිතන්න එපා කියලා කිව්වා. ඒ වගේම 이르දිවන්තයෙකුගේ 이르දි විශේෂ ගැන හිතන්නත් එපා. ඒ 이르දිය දක්වන්නේ කොහොමද කියන කාරණාව සාමාන්‍ය ලෝකයට කවදාවත් තේරෙන්නේ නෑ. ඉතින් මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ මහ පොළොව පැදුරක් අකුලනවා වගේ Tamanගේ 이르දියෙන් අකුලලා සංකස්සපුරයේ සවැත් නුවරට ළඟා කරා. සියලු දෙනාම සංකස්සපුර ద్వාරයෙන් ඇතුල් වුණාට පස්සේ උන්වහන්සේගේ 이르දිය අතහැරියාම නැවත සංකස්සපුරයේ සවැත් නුවරට ඒ තරම් දුරින් පිහිටලා තිබ්බ තැනම තමයි තියෙන්නේ. ඉතින් අපිට හිතෙනවානේ සංකස්සපුරයේ ආහාරයෙන් අකුලනකොට කැඩිලා ආව නම් ලොකු අගාධයක් තියෙන්න ඕනේ නේ කියලා. ඒක නිසා තමයි ඒව හිතන්න එපා කියලා තමයි කියලා තියෙන 이르දිවන්තයෙකුගේ 이르දි විශේෂ ගැන හිතන්න එපා කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේත් සවැත් නුවර ප්‍රාතිහාර්ය දක්වලා තව්තිසාවට වැඩම කරන්නේ පියවර 3. ප්‍රාතිහාර්යයෙන් පස්සේ පළවෙනි පියවර තියෙනවා යුගන්ධර මුදුනේ. ඒ කියන්නේ මහ පොළොවේ ඉඳලා යොදුන් 42000ක් උසයි. එතන ඉඳලා යොදුන් 42000ක් උසයි මහමෙර මුදුනට. දෙවනි පියවර තියන්නේ මහමෙර මුදුනේ. තුන්වෙනි පියවර තියන්නේ තව්තිසාව ඇතුළේ. ඉතින් මහමෙර නැමුණද භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල බාර ගන්න. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ පාදයේ දික් කළාද මහමෙර මුදුනේ. යම්තාක් භාග්‍යතුන් වහන්සේ මහමග වඩිනකොට පාදයන් දෙක අතර යම් තරම් දුර ප්‍රමාණයක් තියනවාද ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සිරිපා ධාතුව මහමෙර මුදුනට එසෙව්වේ නැහැ. මහමෙර භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල බාර ගන්න නැමුණෙත් නෙවෙයි. නැහෙනම් යොදුන් 42000ක් මහමෙර මුදුනට යුගන්ධර මුදුනේ ඉඳලා සිරිපතුල තිබ්බේ කොහොමද? ඒක පින්නදිනේ අපිට වැටහෙන්නේ නැති නිසා තමයි 이르දිවන්තයෙකුගේ 이르දි විශේෂ ගැන හිතන්න ගියාම උම්මත්තක වෙනවා කියලා දේශනා කළේ. 이르දියක් ලබලම බලනවා මිසක් 이르දියක් නොලබා හිතන එක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේ මහා මොග්ගල්ලාණන් වහන්සේගේ මේ 이르දිය ගැන පුදුම වෙන්නවත් අදහස් ප්‍රකාශ කරන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් අපිට අයිතියක් නැහැ කියන එකයි මේ කියන්නේ. දීර්ඝ කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ සංකස්සපුරයට වඩින වෙලාවේ ලෝක විවරණ කියලා ප්‍රාතිහාර්යයක් දක්වනවා. දෙවියන්ට කොහොමත් මිනිස්සු පේනවා, මිනිස්සුන්ට කොහොමත් දෙවියෝ පේනවා. ඉතින් මේ වෙලාවේ මිනිස්සුන්ට දෙවියෝ පේනවා, මිනිස්සුන්ට බ්‍රහ්මයෝ පේනවා. ඒ විතරක් නෙමේ යටින් പ്രേත ලෝක, අසුර ලෝක, අපායවල මිනිස්සුන්ට පේනවා. මේ විශ්වය කොයි වගේද, සංසාරේ කොයි වගේද කියන එක භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයෙන් තමයි පේන්නේ.
ඒතර භාග්‍යතුන් වහන්සේ එක පැත්තකින් දෙවියොත් අනික් පැත්තෙන් බ්‍රහ්ම රාජයොත් පිරිවරාගෙන උදාර බුද්ධ ලීලාවෙන් මැද හිනිමගේ හිනිපෙත්තෙන් හිනිපෙත්තට සිරිපා ධාතුව තියතියා වඩින අසිරිය දැක්කහම බුදුදහම වැළඳ ගත්තෝද නොවැළඳ ගත්තෝද කියලා ભેදයක් නෑ. සියලු දෙනාම මෙවන් ආශ්චර්යමත් උපහාරයක් ලබනද අනේ මටත් බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. සරියුත් මහරහතන් වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි එතන රැස් වෙලා හිටපු හැමෝම බුදු බව ප්‍රාර්ථනා කළා. සියල්ලන්ටම බුදු බව මුදුන්පත් වෙනවද කියලා. ආන්ගේ වෙලාවේ දේශනා කළා, මහණෙනි එහෙම ප්‍රාර්ථනා කළාට හැමෝටම ඒ තරම් වීරිය නේ කියලා. සමහර අය රහත් වෙලා තියෙන්නේ බුදු වෙන්න පාරමිතා පුරන්න පටන් ගත්තා. පාරමිතා 10 පුරනකොට පාරමිතා පිරීම තියෙනවා. ඒ නිසා අරහත්යෙන් සංසාරි කෙරවල කරනවා. ඊට වඩා ටිකක් වීරිය ඇති උතුමන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 2.1 පාරමිතා පුරලා එතනින් එහාට ගමන නතර කරලා පසේ බුද්ධත්වයෙන් සංසාරි ඉවර කරනවා. අපි කැමති ධර්ම කොටාසයෙන් විතරක් අපිට නිවන් දකින්න බෑ. අපිට නිවන් දකින්න ඕනේ මග මේ 84000ක් ධර්මස්කන්ධයේ ඇතුලේ භාග්‍යතුන් වහන්සේ අන්තර්ගත කරලා තියෙනවා. ආන්ගේ ධර්මයේ හදාරමින් ශ්‍රවණය කරමින් යන අතරතුර මම පාරින් වෙනස් කරන බණපදය, මගේ සිතුවිලි වෙනස් කරන බණපදය, මේ සංසාරයෙන් මම ඈත් කරවන බණපදය, මට ඔය බණ අහන අතරතුර කොතන හරි මුණ ගැහිලා. ආන්ගින් පස්සේ මං ඒ ඔස්සේ ගමන් කරනවා මේ සංසාරේ කෙරවල හොයන්න. ඒ නිසා මගේ හිත නිවනට දැඩිශේ යොමු කරන ආන්ගේ ධර්ම කාරණාව මග හරව ගන්න නැතුව අහගන්න ඕන නිසා තමයි බණ අහන්න පටන් ගත්තාම භාවනාවකට සමවැදුනා වගේ වචනයක් ගානේ ධර්මය අහන්න කියලා.